නවද එහෙනම් මේක තමයි ඒකට තැන. අපි බලමු නිකම්ම විෂය කරුණු දැනගෙන ඉන්නවට වඩා විභාග පරීක්ෂකයෙක් වගේ. හෙලෝ යාලන මම අදයාලට කෙල් දෙන්න යන්නේ ඒ යස් කල්ලා ස්කොලයන ළමයින්ට කැම්පස් යන අයට ස්කොලයනයට හැම්වෙලේ මහන්න පුළුවන් ෝඩියෝ එක සයිට් මැප් එකක් හලට බලන්න පුළුවන් ෂෝට් නොට්ටයක් වගේ විත්තියල්ලගන්න පුළුවන් බෑ පෝස්ට එකක් හදාගන්න විදිිය වීඩියෝ එකක් විස්තරාත්මක පස් පේපර් ගැනහෙම කෙල්දෙන අදාගන්න ඉදවල මුලින්ම නෝට් බුක් කෙල්ලෙන් කෙල් සච් කරන වැරදුන පටන්ගන්නට නෝට් බුක් එල්ම් කියල් සච් කරන්න මං කෙලීම සයිටන ලෝඩ්ඩුනා අල සයිටට ආනතොත් නොට්බුක් lm.google.com කියලගන්න ක්‍රියට් නිව නෝට්බුක් කියන එක දෙන්න ඊට පස්සේ ඔයාලතන් ඩීප් රිසර්ච් දෙන්න ඔයාලතන්ට ඔයාලට කැමතියක් ටයිප් කරන්න මම දැනට ටයිප් කරන්නම් මට හිතන් දෙයක් ඔයාල උතන්ට යාලට රිසර්ච් වෙන්න ඔොන්දේ ටයිප් කරන්න ම දැන් ටයිප් කර ලති විචා පේස්ට් කර ඔයල්ලට දැන් මමදං හදන්නේ ICT පාස් පේපල් සේවා ෂෝට් නොට් එම රිසර්ච් කරන්න දෙවල්ගන්න වෙබ්සයිට්ටලින් මේකෙන් එන්නේ YouTube පල වෙබ්සයිට්ටල තියෙන දෙවල් මේ අරගන්නවා පබ්ලික් ගන්න පුළුවන් හැමත මේ අරගන්න අරගෙන අපිට ඒ සෝසස් දීලා අපේ දෙවල් අඩ කරගන්න ලේසි කරගන්නතවයි මෙයා දෙන්නේ ඒ හැලෝසිේෂන් තියක නොනේ හැම ඒ දේවල් නැති කරගන්න පුළුවන් මේ යස් කරලා ආට දැන් අතන සෝසසලට ඔත්තන්ට යාල කැමතිට ටයිප් කර මේ දැමන් ටයිප් කල තින්දේ අලට ඔොන්දේ ටයිප් කළද අපි දැන් YouTube විඩියහකු මේකට සෙට් කල් බලමු පොටක් කරයන ලෝට ඔන්න තැන්ට අයට හැ YouTube URLs දාන්න ඕන තර සෝසස් 50ක් ඇගෙන සෝසස් 50ට හරියන්නති YouTube URL 50ම දැම්ම තවලන්න YouTube වීඩියෝවල ලින්ක්ස් 50 දැම්ම තවලන්න ආට දැන් ආකරි විඩියෝ 50තියගේ හිතමක රෙකෝඩින් හැබැයි පබ්ලික් තින්න ඕන ප්‍රයිවට් අල ඉමේල්සල්ට විතර දිල් තිනවන යුස් කරන්න බෑ රෙකෝඩින් 50ක් වගේ තියනවනේ 50 මැලින් කොපි කරඟාව තැන්ට දැම්ම සෙට් කියල වටනයක් කෙනවා දැමට වස්සේ නොකල් වෙන්න ඒ දැමට වස්සේ වල්ට රෙකොඩින් 50 තින් දෙවල්ලට ප්‍රශ්න ආගත ඇති රෙකොඩින් 50 බලන්න ඕන ඉන්න වල් දන්න දෙයක් විතර ආගත අප සච් කලගමක වීඩිය එක මේ පලනක මගම් බෑන පලේලිස්ට වල පලේලිස්ට වලමන වටිනවා එසස් 190ටත් තියනවා ලේලිස්ට වලමනකු ඇටික ලෝඩ්ඩෙන් නෑ අපි හිදුඩ තියෙන ඒකමක පලගම් යට ලෝඩ්ඩෙන් නෑන අරේ එක කොපි කරගත්තා තකතිය පේස්ට් කර එන්ට එකත් දුන්න ආලික හරි හරි අපි නෑන එක අතින් ගත් හරිකා ලෝස් කර තවලින් අට යගේ ඕන තරන් එන්ටක ලින්ක්ස් තැකි දැන්ටකන් ලින්ක්ස් ඇදම ලින්ක්ස් දෙකම එකට දාලා සෙට් කියන පට්නක පනි ඇති දක්කන ඒගටම එක හැකිතු අපි තැන් රිසච්චක ඉවරනයමක අල්ට මම වගෙන තමයි කියල් දෙන්න යන්නේ මයින් වැප් එක රිපෝට් එක ෆයිනශල් එක ටේබල් එක ෆෙක්ෂන්ස් හැමද ෆෙක්ෂන් එකෙන්ස් වෙනදේ සුපිරි ගාඩ් වෙන්නන්න ඊට වඩ සුපිරියව කොඩත් තින අයිස්සරට අල්ට හැකි සෝසස්
50ක් අප්ලෝඩ් කරන්න හැකි ෆ්‍රී එකෙන්. ප්‍රෝ එකක් අල්ට්‍ර එකක් තියෙනවන සෝසස් 200ක් 400ක් ඒ වගේ 2000ක් වගේ අප්ලෝඩ් කර ඇක වලට අතනින් ගිලා ඔට්පොට් ලැංගේජ සිංහල කියල දැමන තොම සිංහල වලින් එන්න නැතැගෙන ඉංග්‍රිශ්ලින් යටටම හිල්ලා සිංහලා ප්‍රේමතිය සිංහල කියල යදීව සයව කර අන්න හරි ඔක්කෝටික සිසච්චක හරි ගියා දැන්වලා ටිකොක්කොම අප්ලෝඩ් එක ඉන්නවන කැරකිලා කැරකිලා උලටික හරි තාතකතුමක් තියෙනවා අන්න රතු පාටයන අප්ලෝඩ් අන්න රිම කලද රිම සෝසස් වලින් රිම කලද නැත්ත අපේ සෝසස් කානඩුවනක විතර වෙන්නේ රතු පාටයනි කත්යන් දියක වටන්න හැ තවබලු රතු පරයොක්කොමයෙන් කර ප්‍රශ්නයක් හෝ බලමෝවේ අලෝකෙන් මමලිම ඕඩියෝ එකක් හදනවා ඒක යටනවා අපිට ජස් ගලට නොමගත්ති කියලා මම හදන්නේ මාක නිස්කීම් එක ගැන ස්තරය මාක නිස්කීම එකට අනුව උත්තරලිය නීතිය වගේ සිිස්ටම් එක ඕඩිය එකක් ගන්න ඔයාල වීඩිය එක හදත්ති ඔයාලට විඩිය ස්ටයිල්ල ගොන දෙන්න දෙන්න මොන්න ස්ටයිල් එක එකත් එකම දෙන්න මාකෙට නිස්කීම එකට හදන්න කියන එක තුනේ මේ දෙකම හැත්තුනම ඇතුව රිපෝට් එකත් හරිකත් දාන්න අල්ට ඇති දෙයක් තියනවන එක ත යට කස්ට සිටෝන් කින විසිල්ලා ඔලක ඇතික දෙන්න ඒකමන් දැන්ට එච්චර දෙයක් කරන්න ඇති හින්ද කියන එකත්තිීලා ජෙටෙට් දෙනවා ඔකෙත් ඒගම කරන්න ක්ලික්ෂන්ල ක්ෂන් ටික හැදෙනවටෝම යොක්කොම විදියට හදාගෙන දාගෙන හදබට ලික් කරගෙන ලික් කර මයින් මැප් තම කොටම කලින් හැදන අපික බලක මයින් මැප් එකේ වාට ගොඩම් මට ෂෝට් නොට් අපි දැව ෂෝට් නොට් කහන්නේ ෂෝට් නොට් කහනටද වාරලේසි මේ වැඩේ කරන තැකන ඇටි ඔක්කොම කරගත් අපිට මයිට් මැප් එක පංච එකකිද ඩවන්ලෝඩ් කරගන්න පුළුව ට මේ චකිත ඩවන්ලෝඩ් කරගන්නත් පුළුව බලන්න දැන්ට ඔය දන්න තුනා තීකල හිතම දන්න දෙයක් තිනවන එකුට ටච් කරන සැ ටච් කරවා ටච් කරා ඇතුම් ප්‍රශ්නයක් තිර එපර මේ යකින් හිතලා අප්දාල්තින් දෙවලුත් හිතලා එ ප්‍රශ්න උත්තර දෙද එදම කොමටික් කලික් කරගෙන කලික් කරගෙන යන්නම් සංඛ්‍යා පද්ධති ටිකේ ප්‍රශ්න ටිකක් ලික් කරගෙන කියා යකර ඔක්කොම දෙනවා කිසි මේ ගන්න එයා එකට උත්තර හොයාගත්ත තංවල ලිංක්ස් නම ඔක්කොම දෙනවා ඉදහට බොඩු කියල හිතල මේවත් ගත්තර දන්න ඕනෙද ඔන්න ප්‍රශ්නාවලී මාරවතල බලමු බලන්න ආට ප්‍රශ්නටිය කාල් ඔන්න ප්‍රශ්නය දගන්න වල ඕක දැන්යා රතු පාට බරන්නේ කලික් කරහම ප්‍රශ්නය අංගල යනවා කොළ පාටක දැම්හම් මේ පැත්තේ ප්‍රශ්නය හැ ආන ප්‍රශ්නය හෝඩවස්සේ අපට උත්තරයන ඒවගේ සිිස්ටම ඇතයක තියන්නේ ටිස්කිප් කරන්න මුලන් අයි බැක් වෙන්න පුළන් ප්‍රශ්නවලින් ඔය දැක්කට ප්‍රශ්න හැටක් තියෙනව හැට ඕන ජයට කත අයිස්ටඩියද එයාට මේකෙනවා දවාට බිත්තිය ගලව ගන්න පුළන් පෝස්ට එක ඇයි සමහරලාටන අකුරු වර්දිනවයක් මේ චන්ජටෙන් අප ගොඩ්ඩක් වරදිනවා දේවගනන් ගන්නට අකු වැරදි අකුරු තියෙන ඉතින් යාලා එම තිීනත්තුද ඉති අපිට ඉතාගතයගෙන මේකට එන්නවන මොන වච්චනත ඉ ඉතාගතය මත් එලක නිත ම මේ මාතුරා කර හාගත්තේ මට වාරිභාග ඇතින වෙලා දිය ඩවලුඩ් දෙනවා
රෙකෝඩ් එකත් හදලා තියෙනවා. ස්ටුඩියෝ ඩේටා ටේබල් එකත් හදලා විතරයිනේ දැන්ට හදලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් එක බලමුකෝ අපි. වෙනවා අරහිතන්නති කොහොඳ ඩවන්ලෝඩ් ටැබ් එකට ආව කියන්නේ. කන්ට්‍රෝල් J ගැහුවාම ඔයාලගේ PC එකේ ඩවන්ලෝඩ් ටැබ් එකට යන්න පුළුවන්. ඔන්න ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට කෙලියා. දැන් ඉතින් ඔක කෙලවෙනවා හරි ඉවරයි. හරියන්නේ ආය පාරක් ඉතින් ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ ඉන්නේ තියෙන්නේ. MB 4ක එක බලන්නේ ඩවුන්ලෝඩ් දෙන්න වෙලා. ආය පාර ඩවුන්ලෝඩ් කරා. ඩවන්ලෝඩ් දැන්න යනවා අද ඩවන්ලෝඩ්ටක් ඩවන්ලෝඩ් හම පෙන්න්නනවාට එක මාරම ලස්සන. ඒක දැක්කට පස්සයන් දෙයක් ඔලුවට වදින සුපියටවා. අපි ජෙමිනිත් එකක් පොඩි අතල් ඇත්තාමක නෝට්බුක් එල්ලෙම යස් කරලා අල් දන්න තියදයක් කියල්ද ඔයාලට නෝ කරන්න හැදුවේ YouTube තම්නේල් හදන හැටිය අද කියල් දෙන්න හැදුවේ පොඩි එරස්ටියක්කවා එකම YouTube තම්නේල් හදන හැටි කියල් දෙන නවත්තලා නෝට්බුක් එල්ලෙම් ගෙන කියල් දෙන්න පටන් ගත්තේ මේ YouTube තම්නේල් ගැන දැනගන්න ඔන්න ඉතින් කමෙන්ට අදන්න හෙටවන් විඩිය හෙට හෝ අනිතරමගේ විඩිය දාන්න කමෙන්ට් ගාන අනුරම ඉතිමං විඩිය දෙනවද ඉක්මට දෙනවද නැත කිය තියන්නේ මොකද YouTube තම්නේල් වගේ හයිකොල්ටි හදන්න මං කරන තරම් ලේසියට කවරොත් තාම කියල් දීලන YouTube බේත් බලුව තාම කවරොත් එම කියල් දීලන්න නෑ යොමකද මේ පේස්ටෙන්න්න අය මේ වල්ල ඩවලොඩ්න එක බලන්නනේ මාරම ලස්සනයින ආදාන සැකසුම් තොරතුරු ප්‍රතිදාන තත්ත රැස් කිරීම වලංගු කිරීම කබඩා කිරීම සැකසුම ප්‍රතිදාන පොඩ කකුරෝල් මංකිවන කරෝල් යනවා කිය කාලයන බව අදාලත්වය හැමතින තියෙනවා පලවැනි පාඩම සම්පූර්ණයම තියෙනවා එද ICT පලනි පාඩව හෙම තියෙනවා මොකද මේ පේස්ටෙන් ඇත්තේ කීවොඩ්ඩයට කළේ නැත අයි හරි කීවොඩ පොඩ්ඩක් කවුගේ ටක පැල්ල අයි පරකොපි ගත්තාග ප්‍රශ්නය හලවල හැම මේකෙන් හදදිවලට ප්‍රශ්නවලට වෙලා යන දැන් අපි තාම්න ඉල්ලක හදන්න ගත්තත් වෙලා යනවා චුට්ටක් කලා යනවා හැබැවාල තින්නේ ප්‍රෝම්ට එකක් දෙන එක දෙපාරක් විතර පොල් වේස්ට් කරල්ලා විතරයි තින්නේ සටින්ටික හදන් තියෙන සයිට් එකට කියලා ඒදවලටි විතර ගන්න තින්නේ අලට ඕන විදිරම තම්නල හදාගන්නව කිසිම් ප්‍රශ්නල ඔන්න පොඩිපොඩි වෙනස්කම්ට හිත් කරගත හැකි මගේ YouTube චානලය පටන්ගත්තා සිදම්ම දාල්තින් තනිකරම ඒ තම්නල් වලින්ම විතරයින් දකර තින්දී මගේ YouTube චානලගත් එක් ඇතිකරම ඉන්නගන්න තාම විඩියෝත්නෑ ඔඩියකත්නෑ ස්ලයිට් එකත්නෑ ස්ලයිට් කියන්න අපිට PPTXකත ඒකන්න ප්‍රසන්ටේෂන එක ඩිට් කරන්නත් බෑ නිවේශන් දාන්නත් බෑ ටෙක්ස් කොටසන් කොටස නිවේශන් දාන්න බෑ පේච් නිවේශන් දාන්න පුළුවන් අපිට ඉතින් එක ඩිට් කරන්න ඕන්නෑන අපි එක බලාගෙන අපිට තමන්ගේ මති ප්‍රසන්ටේෂනයක් හදන්න පුළුවන්
මෑලක ෝටමක් ඇතිනවා කලින් පෙන්නුව එක තින්නති අයිනෙන් යටික හරියට මෝටමක් ඇතිවා මොනවා ඇද තෝටමක් එනවාමටයි ඔයිස්ස එක තරයි ඔයිස්සගේ සයිම මයින්ම එක තරයි ආනැත්ති අනිතොක්ක වෙන ඔයිස්ස සම්පන්න වැහුගෙන එහින්ද ගාව නැති අවත් දන්න හැති මට මුලින්ම කියල් දීපමතම එකෙන් අවට්කොට විදිටෙන්නේ බලන්න ස්ලයිට්ගේ විදිීමයි වීඩියෝ ගත්තේ තමයි විඩිය එකට සත්තා මඟට වනිම ගන්න දක්කනත්තර එයාදන් හල් ඒ හැලෝසිනේෂන්නම් කිසිම දෙයක් එන්න මොකද එයට දාල්තින් සෝසස්සරන්නයා අනං ප්‍රශ්නවලට උත්තදීදි ඒ උත්තරයට ඔයාගත්ත සෝසස් එක ඉංකක නම්ම අදාලතින්න ඔයිතින්නේ දංවලක් වගේ අයිකරණයක් එක චූටියට ඇතින්නේ ලින්ක්ස් අල්ඩෝනගේ ලින්ක්ස් වලින් ගිල්ල තැන්වල තියන තරතුර බලන්න පුළුව මංගල්ටිස්සරට මීම් ජෙඩරේට් කරන විදිිය තම්නේල් මීම්ස් අදනේදී ඒ අයිවලින් ඔක්කොම කියල් දෙන්න කමෙන්ටස් සස්ක්‍රයිප් අනුතම ඉතිෝ කියල් දෙන්න මටනත් අයිති අර කිසිම උද්‍යෝගයක් එන්නෑනේ සබ්ලටියක් එහෙම එකතුන හා කමෙන්ට අධ්‍යයක් කටනා ඉතින් පොඩියර ඉතර මේගත්තින අපි අල්ටම් පස්පේ පෙහෙකුද්දාල පෙන්න්නන්නකු ඕකට නොට්බුක් කෙල්ලෙමට එලවල් ටෙක් ICTPS පේප කියල හල බල ICT පාස් පේප හරිෙන් සයිට තියන්නේ හරි බඩුද ටොප් බඩුත ටොප් බඩු හරි පිඩිෆත්තා ඩවන්ලෝඩ් කරගම් PDF ඩවන්ලෝඩ් කරගත්තා සේව් ටස තන්ට ගියා ඇඩ්සෝසස් කියා අප්ලෝඩ් ෆයිල් කියා අලගේ බ්‍රවස් එකෙන් අරගෙන අලගේ මොබයි පිස් ෆෝර්නිින් වුණත් වැඩ වැඩ කරන්න කිසිම අවුලන්න එක අප්ලෝඩ් දැක්කයි පොඩ ෆෝර්න එකත් බොඩිබඩි අමාරුයි ගැන මෙතුන එකම ටැප් එකට ගන්න බෑ එද සෝසස් තිය එකයි චැට් එකයි ස්ටඩිය එක තුනම එකට ගන්න බෑ වෙනනම ගන්න පුළුව රිසච් ඩීප් සච් ඉති වාට හෙමුණත් ෆෝර්නය කරන ඕනත් ගේමක් ගන්න පුල ආටමෙන් මේක ජෙටලායන වීඩියෝක ෆෙස්බුක් වගේ YouTube ෆෙස්බුක් වගේ දාලා පාටකන කනක් ඇතයි අන්න ප්‍රසන්ටේෂන එක හැදිල තිවා අපි ඩවන්ලෝඩ් කරම් PPTක්ම් ප්‍රසන්ටේෂන් ෆයිල්ම් ඩවන්ලෝඩ්නවා පළම අපි ලෝඩ් වීටගල් ඩවන්ලෝඩ් න්න කයි ඩිජිටල් සැලස්ම සුසස් පෙල මනු ලස්සන මේගන්න තිනව වගේ පේන විදියට අප මේ ලෝඩ්ඩන විතියන්න ඩවන්ලෝඩ් ට කර හරි පවපයින්ට එකම පන්නනවා අට මේ ඉතින් බලාගෙන අල්ට කැමති දෙ ඩිට් කරගන්න පුළුව මේක ඒට් කන්න බෑ මේක බලාගෙන අට මේක ස්කන් ෂොට්ටය කරන්න වින්ඩෝස් වින්ඩෝසගේ ශිප් එක එස්ස එක හලා ස්කන් ෂොට්ටය කර ඇල මේ රූපටි කරගෙන කෝට්ටු ටික වෙනම ලා ටිසයින් කලාති රූපස් විතරක් කරගෙන ඕකෙන්ම අට හොද ප්‍රසන්ටේෂනය කදාගන්නල කිසිම ගන්නත කාටත් කියන්නත් බේ මේක ඒලින් හදල් තියන්න කියලා මොකද ඔයාලගේ අතින් කරපු දේවල් තියෙනවානේ හින්දා දැක්කන ස්ලයිට්ටිකත් හොද්දටම තියෙනවා අප සමර්ථයන් පුරුව හොඩිය සාමාන්‍ය අප්‍රාම මේ වගේ එකක් හදන්න කියන්නම් පැය දෙකත් තුනක් ඉටත් අඩිවෙන්න පුළුව ඉති මේ වගේ මේච්චා දන්න ඕන මේ චාන්න ඕන නැත්තගේ අයිවලින් මේ ජෙන්ඩේට් කරන්න ඕන දවස් මේකට දාන්න ඕන සෝ දේවල් හොයාගන්න ඕන පොත් බලන්න ඕන කියවන්න ඕන ටයිප් කරන්න නොක්කම කරද්දිති හොද කාලයක් ගිහිල තමයි තැන්තින ඔඩියක විතරන්න අන ඔඩිය කැවිල්ල විඩිය විතර නැති බල ෝඩියට ඩවලෝඩ් කරලා
හලබලම කෝඩියෝද මනවලට දැන් හිතන්නකෝ කෙනෙක් විභාගයකට ගිහින් හැම ඥායාත්මක කරුණක්ම අකුරටම ලියනවා. ඒත් අවසානයේදී ලකුණු බිංදුවක් ලැබෙනවා කිව්වොත් ඒක හිතා ගන්න තමාරුයි නේද? විශේෂයෙන්ම තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය කියන්නේ ICT වගේ විෂයකදී මේක හරිම සාමාන්‍ය දෙයක්. ඔව් අනිවාර්යයෙන් මේක ගොඩක් ළමයින්ට වෙන දෙයක්. අනේ ඒකයි. ඉතින් අද අපේ මේ ගැඹුරු විමර්ශනේ අපි උත්සාහ කරන්නේ අනේ රහසිගත ලෝකයට ඇතුළු වෙන්නයි. අද අපි උසස් පෙළ ICT විෂය නිර්දේශයේ පළමු ඒකක තුන, ඒ කියන්නේ මූලික සංකල්ප, පරිගණකයේ පරිණාමය සහ දත්ත නිරූපණය කියන කොට දිගහරිනවා. හැබැයි මේක නිකන්ම පන්තියක උගන්වනවා වගේ න්‍යායාත්මක කතාවක් නෙමෙයි. අපි අද මේ මූලාශ්‍ර හරහා කතා කරන්නේ විභාග පරීක්ෂකවරුන්ගේ ලකුණු දීම පටිපාටි. එමත් නැත්නම් මාකින් ස්කීම්ස් වල තියෙන අතිශය දැඩි නීති සහ ඒ වගේ තියෙන හැංගිච්ච රහස් ගැනයි. මේක ඇත්තටම ඊටම තීරණාත්මක මාතෘකාවක්. මොකද ගොඩක් වෙලාවට අපි දකිනවා මේ තාක්ෂණික සංකල්ප පිටුපස්සේ තියෙන යන්ත්‍රණය හරියටම අවබෝධ කරගන්නේ නැතිව නිකම්ම මතු පිටින් කරුණු පාඩම් කරන පිරිසක් ඉන්නවා. කටපාඩම් කරනවා. ඔව් හරියටම. කටපාඩම් කරලා ගොඩ දාන්න හදනවා. නමුත් විභාගයකදී මනින්නේ මේ මතු පිට කරුණ නෙමෙයි. යම් ගැටලුවක් දිහා ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් පද්ධති විශ්ලේෂකයෙක් විදිහට බලන්න පුළුවන් කියන එකයි ලකුණු දීම පටිපාටි අතරම දැඩි වෙලා තියෙන්නේ. අන්න ඒ නිසායි. මේක හරියටම ශල්‍ය කර්මයක් කරනවා වගේ ඊටාම සියුම් නිර්වදතාවයක් බලාපොරොත්තු වෙන තැනක්. එහෙමනම් අපි අපේ පළවෙනි ඒකකයෙන්ම මේක පටන් ගමු. දැන් පරිගණකයක් කියන්නේ මොකද්ද? ඒක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න කලින් අපි දැනගන්න එපායි මේ පරිගණකයක් ඇතුලේ සැකසෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දත්ත සහ තොරතුරු. data සහ දෙබස් වශයෙන් ඔයාලගේ ඔයාලා දාලා තියෙන සෝසස් එක අනුව ඔයාලට වීඩියෝ එක ඕන ඔඩියෝ එක ඕන විදිහේ ප්‍රොම්ප්ට් එකක් දෙනවනේ. ඒ ප්‍රොම්ප්ට් එක අනුව ඉතින් ඔයාලට හොඳ output එකක් ගන්න පුළුවන්. මම මේක දැන් ඩිෆෝල්ට් ආපුවම දීපු හින්දා තමයි මෙහෙම ආවේ. අපි බලමු ඩවුන්ලෝඩ් වෙනවම ඩවුන්ලෝඩ් වෙච්ච එකත් අරගෙන ඒකේ M4A කියන හොඳම ඔඩියෝ ක්වලිටි එකකින් තමයි එන්නේ. අර MP4 වගේ තමයි මේක හොඳම ඔඩියෝ ක්වලිටි මොඩ් එකක්. මේ ඔයාලට පුළුවන් ඉතින් ඔයාලා දැන් දෙත් එක්ක හොඳ අවුට්පුට් එකක් ගන්න. අපි බලමු. ප්ලේ කළා. ඔය පොඩ්ඩක් Windows ප්ලේ එකේ පොඩි ගවල් ටිකක් තියෙනවා. ගණන් ගන්න එපා. දැන් හිතන්නකෝ අර කොටු ඇතුළට අංක දාන්න තියෙන ප්‍රශ්නවල පිරෙන්නත් පුරුගිකත්වය. මට මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි මේ ආදායනය කරන දත්ත වැරදි දේවල් වුණොත් මුළු ප්‍රතිදානයම අවුල් වෙනව නේද? අනිවාර්යයෙන්ම අවුල් වෙනවා. අපි ඒකට garbage in බල තොරතුරු දැක්කනේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම වැඩ. කිසිම තරක් අඩුත් නැහැ වැඩිත් නැහැ කිසි අවුලක් නැහැ. සුපිරියම තියෙන වීඩියෝ එකක්. ඔයාලට ඉතින් හරි ඔඩියෝ එක මං කිව්ව මෙච්චර ඔඩියෝ ගැන තාම වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ නැහැ. අපි ජෙනරේට් කරලා ඉවරයි. අපි එකත් ප්ලේ කරලා බලමු. ඒක ඩවුන්ලෝඩ් එකෙන් දාලා ඉන්න මොලේ. හරි ඩවුන්ලෝඩ් ෂෝ ප්‍රොම්ප්ට්. අපෝ පොඩි ප්‍රොම්ප්ට් එකක් යූස් කරලා තියෙනවා. ප්‍රොම්ප්ට් එක දාලා නැහැ නේ අපිට. මංවලට කිවේ කලින් දෙන ප්‍රොම්ට් එක අනුව තමයි මේක හොඳම අවුට්පුට් එකක් එන්නේ. කලින් කියන්නේ අර අපි වීඩියෝ කියලා සිලෙක්ට් කරාට පස්සේ හරි ස්ටයිල් එක තොර එතන යට ප්‍රොම්ට් එකක් දෙන්න. ඒක ඔයාලා කැමති එකක් දෙන්න නැත්නම් ඒකේන ඩිෆෝල්ට් එකක් දෙන්න. ඩිෆෝල්ට් එකක් දුන්නාම තමයි මේක ඒ විභාග පරීක්ෂක සිස්ටම් බලමු අපි. මේක ලෝඩ් වෙන කලින් ඩවුන්ලෝඩ් නම් වෙලා ඉවර වෙයි වගේ මට පේන විදිහට. බලමු. හරි ඩවුන්ලෝඩ් කරලා බලමු. හොඳ අවුට්පුට් එකක් එන්නේ නැති කියලා මම හිතනවා. ඒ ලෙවල් ICT වලින් උපරිම ලකුණු ගන්න රහසක් හොයනවද? එහෙනම් මේක තමයි ඒකට තැන. අපි බලමු. නිකම්ම විෂය කරුණු දැනගෙන ඉන්නවට වඩා විභාග පරීක්ෂකයෙක් වගේ හිතලා උත්තර ලියන්නේ කොහොමද කියලා. මේක ගොඩක් දැනට තියෙන ප්‍රශ්නයක් නේද? විෂය කරුණු ඔක්කොම හොඳටම දන්නවා. හැබැයි විභාගයේ ලකුණු වලට එනකොට බලාපොරොත්තු වෙන තැනට එන්නේ නැහැ. ඉතින් අතරම පරීක්ෂකවරු උත්තර පත්‍රයකින් හොයන්නේ මොනවද? හරි එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ ලකුණු වල සම්පූර්ණ රහස හැංගිලා තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි කෙලින්ම ඔෆිෂල් මාකින් ස්කීම් එකේ. ඒක තමයි පරීක්ෂකයාගේ හිත කියවන්න තියෙන යතුරු. එහෙනම් අපි මේක එකට බෙදලා බලමු. හොඳයි. පළවෙනිම දේ පරීක්ෂකයාගේ රහස් චෙක්ලිස්ට් එක. හිතන්න පරීක්ෂකවරු උත්තර බලන්නේ අතේ චෙක්ලිස්ට් එකක් තියාගෙන වගේ. ඒ ලයිස්තුවේ තියෙන දේවල් වලට තමයි ලකුණු හම්බ වෙන්නේ. එහෙමත් නැත්නම් ICT කියන නිශ්චිත වචන ටික තියෙන්නම ඕනේ.
මෙන්න බලන්න මෙතන තමයි ගේම් චේන්ජර් එක තියන්නේ. මාකින් ස්කීම් එකේ කෙලිම කියලා තියෙනවා. අර කීවර්ඩ්ස් නැතුව යම් අදහසක් විතරක් දීලා තිබුණොත් ලැබෙන්නේ ලකුණු දෙකෙන් එකයි. හිතන්න පොඩ්ඩක්. ඒ කියන්නේ එක වචනයක් මගහැරුණ ගමන් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න දිහාට. මෙතනදී නම් නිර්වද්‍යතාවය කියන එක ඊටත් වඩා වැදගත්. තුන්වන්න. දෙවිත්තන්න මේ අලුත් විදිහට පරීක්ෂකයෙක් වගේ හිතලා ICT සිලබස් එකේ මුලින්ම ආයමත් බලන්න ඕන පාඩම මොකක්ද? දැක්කන වීඩියෝගත් හොද මේ කාපිට පාල්ටිති මෙයාගේ දාදර මම හිඟන්න ආට ඉස්සරහට මේ වගේ විඩිය බලන්න ඔන්න ම සස්ක්‍රයිප් කරලා තියගන්න යාලුවන්ටත් මේ විඩියෝ ෂයා කරන්න ඉගෙන ගන්න කති යාලුවන්ටත් මේ විඩියෝ ෂයා කරන්න විශේෂයෙන්ම ඉගෙන ගන්න කැමති ඒත් කම්මැලි වෙලා යනවගේ අයටනම් මේක විශේෂම ෂයා කරන්න එන යාලනේ ගුඩ් බයි ඉගෙනම්